හරි මුලින්ම කියනවා මෙහෙම පද්ධතියක් තියෙනවලු මේ කප්පිය C කියන කප්පිය මේ සෑහළු සුමට සචල කප්පියක්. ඒ කියන්නේ චලනය වෙන්නේ නැහැ. හරිද? චලනය වෙන්නේ නැති සචල කප්පියක්. යටින් මෙහෙම තන්තුවක් යවලා ඒක තව මේ කප්පියකින් යවලා ඒ කියලා ස්කන්ධයේ M වන අංශුවකට ගැට ගහලා තියෙනවා කියනවා. ඊට පස්සේ මේ කප්පියට පහළට ගැට ගහලා තියෙනවා කියනවා දෙකක් M ජීවන දෙකක් M වන ස්කන්ධයක් තියෙන B කියලා අංශුවක්. හරිද? ආරම්භයේදී තිරස්තලය මත නිශ්චලතාවය ඇත. පද්ධතියේ නිශ්චලතාවයෙන් මුදාහළ විට C කප්පියේ ත්වරණය සහ තන්තුවේ ආතතිය හොයන. C කප්පියේ ත්වරණය හා තන්තුවේ ආතතිය මේ කප්පියේ ත්වරණයයි තන්තුවේ ආතතියයි නිහන්නේ. එතකොට මෙන්න මේ ටිකනේ මේ වෙනස් වෙන ටිකනේ මේ චලනය වෙන දුරක් මෙන්න මේක අචලයි. මෙන්න මෙතන තියෙන දුර වෙනස් වෙන්නේ නැහැ. මේ කප්පිය උඩට යන්න පහළට යන්නත් පුළුවන් උඩට යන්නත් පුළුවන්. දැන් මෙතනදි වෙන්නේ දෙකක් කියලා අංශුවක් මේ C කප්පියට වැඩ ගහලා තියෙනවානේ. එතකොට මේ පද්ධතිය මෙහෙම පහළට එනවත් එක්ක මේක මෙහෙට එනවානේ. මේ A කියන අංශුව මෙහෙට එනවා මේක පහළට එනවා. එතකොට C කප්පියේ ත්වරණයත් ඒ අංශුවේ ත්වරණයත් අහනවානේ. C කප්පියේ ත්වරණය තන්තුවේ ආතතියත් නිහන්නේ. එතකොට මම මේකේ අපි අර මෙතන දිගවල් සලකලානි ත්වරණ මාක් කරන්නේ නේ. එතකොට මෙතන ඩබල් ඩොට් නේ යන්න ඕනේ. එතකොට මම මේ එක දිගක් ගන්නම් මෙතන මේක x කියලා ගන්නවා. හරිද? එතකොට මේ C කප්පිය පහළට යන ත්වරණය වෙන්නේ x ඩබල් ඩොට්. මේක මම ගන්නම් මේ තන්තුවේ දිග ගන්නම් y කියලා. හරිද? එතකොට මේක මෙහෙට යන ත්වරණය වෙන්නේ y ඩබල් ඩොට්. හැමතිස්සෙම ත්වරණය මාක් වෙන්නේ දිගක් එක්ක ත්වරණයක් ගත්තොත් දිග වැඩි වෙන පැත්ත තන්තුවේ දිග වැඩි වෙන පැත්තට තමයි ඩබල් ඩොට් මාක් වෙන්නේ. මේකෙත් මේ තන්තුවේ දිග වැඩි වෙන පැත්තට. එතකොට මට පුළුවන් තන්තුවේ දිග සලකලා මම මෙතන මේ බලත් මාක් කරගෙන හිටියා ඕනියන් ටික. හරිද? දිග සලකලා මට ගන්න පුළුවන් මෙතනත් x නම් මේකත් x නේ. එතකොට දෙකක් x දාන y දාන මේක නියතයක් නේ. ඒක මම L කියලා ගත්තොත් සමානයි කැපිටල් L කියන්නේ මුළු තන්තුවේ දිගට සමානයි. මේක නියතයක්. හරිද? එතකොට මම මේක t විශේෂයෙන් දෙවරක් අවකලනය කරොත් මට ගන්න පුළුවන් දෙකක් x ඩබල් ඩොට් දාන y ඩබල් ඩොට් සමානයි 0 කියලා එක සමීකරණයක් ගන්න පුළුවන්. මම කරන්නම් c ට පහළට දාන්න f සමානයි ma. එතකොට මට දාන්න පුළුවන් පහළට දිනනවා බලය දෙකක් mg ඍණ දෙකක් t සමානයි දෙකක් m වතාවක් පහළට තියෙන ත්වරණය x ඩබල් ඩොට් දෙකට දෙක කැපිලා යනවා mg ඍණ t සමානයි mx ඩබල් ඩොට්. මේක දෙවෙනි සමීකරණය. හරිද? මම කරන්න a ට දාන්න මේ දිශාවට f සමානයි m. එතකොට මට එනවා t සමානයි m ඍණ y ඩබල් ඩොට්. මොකද ත්වරණය තියනවා කියලා මාක් කරේ මේ පැත්තට දාන්නේ ඍණ y ඩබල් ඩොට්. එතකොට t සමානයි ඍණ m y ඩබල් ඩොට්. මේක දෙවෙනි සමීකරණය. මේක මම තුන්වෙනි සමීකරණය කියලා ගන්නවා. මට එතකොට පළවෙනි සමීකරණයේ සලකපුවාම දෙකයි x ඩබල් ඩොට් යන y ඩබල් ඩොට් සමානයි 0යි. එතකොට x ඩබල් ඩොට් මෙතනින් උක්ත කරගත්තොත් මට එනවා g ඍණ t බෙදීම m. ඒ වගේ දෙගුණයක් දෙකක් x ඩබල් ඩොට් ධන y ඩබල් ඩොට් කියන්නේ t බෙදීම m. y ඩබල් ඩොට් කියන්නේ ඍණ t බෙදීම m නේ. සමානයි 0. හරිද? සමානයි 0 කියලා මට ගන්න පුළුවන්. එතකොට මට එනවා දෙකක් g ඍණ දෙකක් t බෙදීම m ඍණ t බෙදීම m සමානයි 0. එතකොට දෙකක් t සමානයි 3ක් t බෙදීම m. එතකොට t සමානයි දෙකක් mg බෙදීම 3ක් කියලා එනවනේ. හරිද? ආතතිය හෙව්වා C කප්පියේ ත්වරණය වෙන්නේ x ඩබල් ඩොට් නේ. එතකොට මට x ඩබල් ඩොට් උත්තර කරගත්තොත් ලියන්න පුළුවන් x ඩබල් ඩොට් කියන්නේ g ඍණ t බෙදීම m කීවට දාන්නම් දෙකක් mg බෙදීම 3 වැඩි කිරීම මෙතන m ට මේ m කැපිලා යනවා. එතකොට 3ක් g ඍණ දෙකක් g බෙදීම 3 x ඩබල් ඩොට්. එතකොට x ඩබල් ඩොට් එනවා g බෙදීම 3ක් කියලා නේ.
x ඩබල් ඩොට් එනවා g බෙදීම 3ක් කියලා. තන්තුවේ ආත තියෙනවා 2ක් m g බෙදීම 3ක් කියලා. අපෙන් අහන්නේ c හිතරණයනේ. c හිතරණය වෙන්නේ x ඩබල් ඩොට්. x ඩබල් ඩොට් සමානයි g බෙදීම 3යි. තන්තුවේ ආතතිය වෙන්නේ 2ක් m g බෙදීම 3යි. කරේ මොකද්ද? මේ වගේ අර කප්පි ගණන්නේ. කප්පි ගණන් වලදී අපි ඩබල් ඩොට් නියන්නේ. ඩබල් ඩොට් යනකොට මේ එක දිගක් x කියලා ගත්තොත් මේ තන්තිගවල් දෙකම එකතු කරපුවාම 2යි x දන මෙතන y දන මෙතන නියතයක්නේ. ඒ දිග වෙනස් වෙන්නේ නැහැනේ. ඒක l සමානයි l නියතයි කියලා ගත්තා. එතකොට t විශේෂයෙන් දෙවරක් අවකලනය කරපුවාම 2ක් x ඩබල් ඩොට් දන y ඩබල් ඩොට් මේ නියතය අවකලනය කරපුවාම බිංදුව. මේ නියතයත් අවකලනය කරපුවාම බිංදුව සමානයි බිංදුව කියලා එනවා. ඒක. ඊට පස්සේ මම c ට f සමානයි m දානවා 15ට. එතකොට c ගේ පහළට තියෙන බලයක් වෙන්නේ 2ක් mg. 2ක් mg ඍණ උඩට තියෙන බල 2ක් t ඍණ සමානයි 2ක් m පහළට තොරණේ පහළට අපි තොරණේ මාක් කරා x ඩබල් ඩොට් කියලා. එතකොට මේකෙන් මෙහෙම සමීකරණය. a ට දැම්ම මේ පැත්තට x සමානයි m. a ට මේ පැත්තට දැම්මහම මේ පැත්තට තියෙන බල වෙන්නේ t. t සමානයි m. අපි තොරණේ මාක් කරේ මෙහෙටනේ. අපි දාන්නේ මෙහෙට. එහෙනම් ඍණ වෙනවා. ඍණ y ඩබල් ඩොට්. එතකොට t මෙහෙම. ඊට පස්සේ මම x ඩබල් ඩොට් මෙතනින් යුක්ත කරලා y ඩබල් ඩොට් මෙතනින් යුක්ත කරලා මේකට ගිහින් ආදේශ කරා. හරිද? ඒක තමයි මෙතන තියෙන්නේ. x ඩබල් ඩොට් මෙතනින් යුක්ත කරපුවාම එන්නේ g ඍණ t බෙදීම එන්නේ. ඒ වගේ දෙගුණයක්. එතකොට x ඩබල් ඩොට් 2යි x ඩබල් ඩොට් කියන්නේ ඒක. ඊට පස්සේ y ඩබල් ඩොට් කියන්නේ ඍණ t බෙදීම එන්නේ. y ඩබල් ඩොට් මම ආදේශ කරා ඍණ t බෙදීම සමාන බිංදුව. ඕක සුළු කරන් ගිහම 2ක් mg බෙදීම 3. ඊට පස්සේ x ඩබල් ඩොට් ඕක t මේ සමීකරණය අරගෙන x ඩබල් ඩොට් t හොයාගත්ත එක ආදේශ කරපුවා x ඩබල් ඩොට් එක g බෙදීම 3යි කියලා. ඉතරයි ගන්න තියෙන්නේ. හරි දෙවෙනි ගාන. ඒකේ කියනවා තිරස් පොළවක ඉහළින් පීඩි ලක්ෂයක සිට අංශුවක් තීට ප්‍රක්ෂේපණ කෝණය. මේ මම ගන්න තිරස් පොළවට ඉහළින් පීඩි මෙන්න මේ වගේ ලක්ෂයකද තීට කෝණයකින් u ප්‍රවේගයකින් අංශුවක් ප්‍රක්ෂේපණය කරනවලු. අංශුව පොළොව මත r තිරස් තුලින් පීඩි ලක්ෂයකදී ප්‍රක්ෂේපණ දිශාවට ලම්බව. ප්‍රක්ෂේපණ දිශාවට මේ ප්‍රක්ෂේපණ දිශාව මේකට ලම්බව කියන්නේ මෙන්න මෙහෙම. ඒ කියන්නේ මේ රේඛාව දික් කරපුවාම මෙන්න මෙතන තමයි මේක ඇවිල්ලා වදින්නේ නේ. ඔන්න ඔතන මෙතන තිරස් පරාසය r කියලා කියනවා. මේක h කියලා මම මාක් කරගන්නවා. හරිද? ඊට පස්සේ කියනවා පොළොව අංශුව පොළොව මත r තිරස් දුරින් පිහිටි ලක්ෂයකදී ප්‍රක්ෂේපණ දිශාවට ලම්බකව පොළවේ වදිනු. ප්‍රක්ෂේපණ දිශාව මේක ඊට ලම්බකව පොළවේ වදිනවලු. r සමානයි 2ක් q වර්ගයේ බෙදීම g cot θ බව පෙන්වන්න කියලා තමයි කියන්නේ. හරිද? ඊට පස්සේ මම කරන්නම් මෙතන r සමානයි 2ක් q වර්ගයේ බෙදීම g cot θ කියලා පෙන්වන්න ඕනේ. එකේ ක්‍රම දෙකකින් හොයාගත්තා නම් ඕනම දෙයක් පෙන්වන්න පුළුවන් වෙනවා. ඒ වගේ දෙයක් තියෙනවානේ. එතකොට මට s සමානයි u t දාලා මුළු කාලයෙන් ගන්න පුළුවන් එක විදිහකින්. තව විදිහකින් මම s සමානයි මේ වෙන සමීකරණයක් දාලා මම මුළු කාලය හෙව්වලා ඔය කාල දෙක සමාන කරගත්තොත් මට ඕක එයිනේ. මම මුලින්ම කරන්නම් මේ දිශාවට s සමානයි u t දානවා. එතකොට මට ගන්න පුළුවන් r සමානයි u cos θ වතාව capital T. එතකොට මට t එනවා. r බෙදීම u cos θ කියලානේ. මේක මම පළවෙනි සමීකරණය කියලා දාන්නම්. අපිට චලිත සමීකරණ දාන්න පුළුවන් තිරසටයි සිරසටයි විතරද? එහෙම දෙයක් තියෙනවද? නෑනේ. එහෙම නැහැ. අපිට ඕන නම් චලිත සමීකරණ ඕනම දිශාවකට දාන්න පුළුවන්. හරිද? මං කරොත් මේ චලිතය සලකන්න මේ. මෙන්න මෙහෙම තැනකදී දැන්නේ මේ ඔය අංශුව මෙහෙම යන්නේ. හරිද? ඔය අංශුව මෙහෙම යන්නේ. මෙතන කෝණේ θ. මේ දිශාවට u කියලා ප්‍රවේගයකින් මේව කරනවා. ඔහොම දෙයක් නෙන්නේ මෙතන r කියලානේ කියන්නේ. මේක සැලකුවොත් මේ චලිතය මන් නිකන් මේක මෙහෙම වහන් ඉඳලා මන් නිකන් අපි නිකන් ලෝකෙ දකින්නේ මෙහෙමයි තිරස්සයි සිරස්සයි වගේ නිකන්. එතකොට මන් නිකන් මේ පැත්තට ඔළුව දාලා මෙහෙම වුණ චලිතයක් විදිහට සැලකුවොත් මට මේ දිශාවට මේ ලම්බක දිශාවට චලිත සමීකරණ දාන්න බැරිද? පුළුවන් නේ. එතකොට හැබැයි මං තොරණය එහෙම මේ පැත්තට වා ගන්න ඕනේ. අපි දන්න තොරණය තියෙන්නේ මේ දිශාවට නේද? අපි දන්න තොරණය තියෙන්නේ පහළට නේද? එතකොට මෙතන කෝණේ θ නම් හරිද? මේ මෙතන u කියලා ප්‍රවේගින මෙතන කෝණේ θ නම් මෙතන කෝණේ අනුව ඍණ θ නේද? හරිද? එතකොට මෙතන ඒකාන්තර කෝණ වලින් මෙතන අනුව ඍණ θ නේද?
එහෙනම් මෙතන මොකද්ද? මෙතන තීට නේද? අපිට ඕනි මෙන්න මේ දිශාවට. මේ දිශාවට තොරණේ නියමනේ. හරිද? අපිට ඕනි මෙන්න මේ දිශාවට තොරණේ නේ. මේ දිශාවට තොරණේ. එතකොට මෙතන මේ පහළට තියෙන මේ G කියන තොරණය G කියන තොරණය මේ දිශාවට විභේදනය කරපුවාම එන්නේ මොකද්ද? G sin θ කියලා ගන්නේ. හරිද? මම කරන්නම්. මම ඊළඟට කරන්න. මම මෙන්න මේ දිශාවට දාන්න. s සමානයි ut ධන භාගයක් at වර්ගය. එතකොට මේ දිශාවට වෙලා තියෙන මේ දිශාවට වෙලා තියෙන මුළු විස්ථාපනය කීයද? උඩට මෙහෙම ගියා මෙහෙම පහළට. මේ දිශාවට වෙලා තියෙන මුළු විස්ථාපනයේ බිඳුවයි නේද? ප්‍රවේගය විභේදනය කරන්න දෙයක් නැහැ නේද? u වතාවක් capital T ධන භාගය වතාවක් ත්වරණය වෙන්නේ g sin θ මේ දිශාවට නම් ධන. හැබැයි දන්නේ මේ දිශාවට. එහෙනම් ඍණ g sin θ වතාවක් t වර්ගය. මෙතන බිඳුවට සමාන නිසා මෙතන t එකට මෙතන t එකක් කැපෙනවා. එතකොට මට t එනවා 2ක් q බෙදීම g sin θ කියලා. ඕක 2. මට 1යි 2යි සමාන කරොත් ගන්න පුළුවන් r බෙදීම u cos θ සමාන 2ක් q බෙදීම g sin θ කියලා. එතකොට මම r උත්ත කරගත්තොත් 2ක් q වර්ගය බෙදීම g cos θ බෙදීම sin θ. ඒ කියන්නේ cot θ නේ. උත්තරේ එනවනේ. r සමාන 2ක් q වර්ගය බෙදීම g cot θ කියලා එනවා. මේ ගානේ දාලා තියෙන්නේ මේ u වර්ගය බෙදීම g cot θ කියලා පෙන්නන්නේ කියලා. මම හිතන්නේ ඒකේ ටයිපින් මිස්ටේක් එකක්. 2ක් q වර්ගය බෙදීම g cot θ තමයි පෙන්නන්නේ වෙන්නේ. හරිද? ඒක තමයි උත්තරේ එන්නේ. මෙතනදී අර වෙන්න ඕනි දේ මේ දිශාවට අපිට චලිත සමීකරණ දාන්න පුළුවන්. මෙන්න මේ දිශා එක දිශා ඕනම දිශාවට චලිත සමීකරණ දාන්න පුළුවන්. හැබැයි ත්වරණයේ මේ දිශාවට හොයාගන්න ඕනේ. දැන් මෙතන ත්වරණයේ තියෙන්නේ පහළට නම් ඕක විභේදනය කරපුවම මේ පැත්තට තියෙනවා g cos θ කියලා ත්වරණ. මේ දිශාවට තියෙනවා g sin θ කියලා ත්වරණ. අපි දාන්නේ මේ දිශාවට නම් මේ දිශාවට තියෙන ත්වරණය ඍණ g sin θ. හරිද? මේ විදිහට අර ත්වරණය හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ ඔය ගානේදී. ඒක තමයි දෙයකට තියෙන්නේ. තුන්වෙනි ගානට නම් ඒක කියනවා එන්ජිමේ ජවය 12 කිලෝවොට්. කියන්නේ ජවය කියන්නේ H නේ. සමානයි 12 කිලෝවොට්. උස් ස්කන්ධය මම සිම්පල් ලෙන් කියලා ගන්න. 500 කිලෝග්‍රෑම් වන මෝටර රථයක් සමතල මාර්ගයක මෙන්න සමතල මාර්ගයක ස්කන්ධය M කියලා ගන්න. 96යි v සමානයි 96යි kmh ඍණ 1 නියත වේගයෙන් ගමන් කරයි. හරිද? ඒ කියන්නේ 96 කියන්නේ v සමානයි 96 වැඩි කිරීම පැයට කිලෝමීටර් මේ දීලා තියෙන්නේ. මේක තප්පරයට මීටර ගන්න ඕනේ. ms ශ්‍රේණිය එකෙන් හදාගන්න. එහෙනම් කරන්න ඕනේ 18න් 5න් වැඩි කරන එකනේ. තේරෙනවනේ? එතකොට අර ඕක එන්නේ මෙහෙම. කිලෝමීටර් නම් මීටර් කරගන්න 1000න් වැඩි කරගන්න ඕනේ. පැය තප්පර කරගන්න 3600න් බෙදන්න ඕනේ. හරිද? ඔතන එන්නේ මෙහෙමනේ. පැයට කිලෝමීටර්නේ. ඒ කියන්නේ මේ කිලෝමීටර් බෙදීම hours නේ. ඒ කියන්නේ 96 මීටර් කරගන්න නම් 1000න් වැඩි වෙන්න ඕනේ. පැයක් තප්පර කරගන්න නම් පැයට මිනිත්තු 60ක් තියෙනවා. මිනිත්තු 60ට තප්පර 60. 60 වරක් 60. ඒ කියන්නේ 96 වැඩි කිරීම 1000 බෙදීම 3600. කියන්නේ මේ බිඳු දෙකට මේ බිඳු දෙක කැපිලා ගිහුවා දෙවරක් 5යි දෙවරක් 18යි. ඒක නිසා මේ පැයට කිලෝමීටර් දීලා තියෙනවා අනිවාර්යෙන් තප්පරයට මීටර කරගත්තී 18න් 5න් වැඩි කරලා හරි. හරිද? මම ඒක නිකන් මෙතන පෙන්නුවේ. එතකොට මෙතන 96ක් කියලා දීලා තියෙන එක පැය තප්පරයට මීටර කරගන්න වැඩි කරගන්න ඕනේ 96 වැඩි කිරීම 18න් 5. හරිද? ඕක කරා නම් හරි. 18න් 5 එතකොට මෙතන මට පේන්නේ 12 වරක් නේ තියෙන්නේ 96ට නේ. දෙවරක් 9යි දෙවරක් තියෙනවා මෙතන 96ට 35යි නේ. sorry. දෙවරක් 4යි 16ට දෙවරක් 48යි. 48 වැඩි කිරීම 5 බෙදීම 9 ඔය වගේ එකක් නෙන්නේ. ඔය එකක් නෙන්නේ.
ඔයගේ ගන්නන්නේ. හරි ඊට පස්සේ මොකද ඉතුරු ටික කියන්නේ? මේ අනුහය නිතර ගාමේ මාර්ගයේ ප්‍රතිරෝධය සරණ කියනවා. හරිද? මාර්ගයේ ප්‍රතිරෝධය සරණ කියනවා මේකේ ජවය h නම් මේක මෙහෙම v කියලා ප්‍රවේගයෙන් ඉස්සරහට යනවා නම් v කියලා ඒකාකාර ප්‍රවේගයෙන් යනවා කියන්නේ නියත වේගයෙන් යනවා කියනවනේ. ඒ කියන්නේ ඒකාකාර ප්‍රවේගයෙන් යනවා නම් මේකේ ප්‍රකර්ෂණ බලය p නම් ප්‍රකර්ෂණ බලයට සමාන ප්‍රතිරෝධී බලයක් තියෙනවනේ. ඒ කියන්නේ ප්‍රතිරෝධී බලයට සමාන ප්‍රකාශන බලයට සමාන ප්‍රතිරෝධී බලයක් තියෙද්දි තමයි ඒකාකාර ප්‍රවේගයෙන් යන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ ඒකාකාර ප්‍රවේගයෙන් යනවා කියන්නේ ප්‍රතිරෝධී බලවලට ප්‍රකාශන බලය සමානයි. එතකොට මම පුළුවන් h සමානයි pv. නැත්නම් අර ඔයාලට ගොඩක් මතක ඇත්තේ f සමානයි pv කියලා. මට නම් h සමානයි pv. හරිද? h සමානයි pv කියලා දැම්මා. h කියන්නේ ජවයට 12 වැඩි කිරීම 10 3 සමානයි. ප්‍රකාශන බලය වතාවක් ප්‍රවේගය වෙන්නේ 96 වැඩි කිරීම 18න් 5 තප්පරයට මීටර වලින් තියාගන්නවනේ. 12 සරක් කීයක් තියෙනවද? 12 සරක් 1යි 12 සරක් 8 තමයි 96 වෙන්නේ නේ. එතකොට 12 සරක් 8යි මෙතන දෙවරක් 9යි දෙවරක් 4යි. එතකොට p සමානයි 9 වැඩි කිරීම 10 3 බෙදීම 20 නේ. මේ බිංදුව එක්කට මෙතන බිංදුවක් කියලා ගිහලා මෙහෙම වෙනවා. එතකොට 9 වැඩි කිරීම 100 බෙදීම 2 දෙවරක් 50යි. එතකොට p එනවා 450ක් නිව්ටන් කියලා. ප්‍රකර්ෂණ බලය සමානයි 450ක් නිව්ටන්. ඒකාකාර නියත ප්‍රවේගයෙන් යන්න නම් ප්‍රකර්ෂණ බලයට ප්‍රතිරෝධී බලය සමාන වෙන්න ඕනේ. එහෙනම් එම නිසා නියත ප්‍රවේගයෙන් යන හින්දා p සමානයි f වේ. එම නිසා f සමානයි 450ක් නිව්ටන්. ඒව ලියන්න ඕනේ මේ කෙටි ප්‍රශ්නයනේ. f සමානයි 450ක් නිව්ටන් කියලා ලියන්න පුළුවන්. හරිද? ඊට පස්සේ කියනවා මෝටර රථයේ තිරසට තීට ආනත මාර්ගයක එම ප්‍රතිරෝධය නොවෙනස්ම පවතින එම ජවයෙන්ම වෙනවා. මෙහෙම තිරසට තීට ආනත මාර්ගයක එම ප්‍රතිරෝධය නොවෙනස්ව එම ප්‍රතිරෝධයම නොවෙනස්ව එම ජවයෙන්ම එතකොට යන්නේ 72යි kmh ඍණ එක ප්‍රවේගයකින්ලු මෙතනදී මම ප්‍රකර්ෂණ බලය දන්නේ නැහැ. හැබැයි ප්‍රතිරෝධය කියන්නේ f ම තමයි. බලමාක් කරොත් මෙතන mg තියෙනවා. ওই විදිහට යනවලු ගමන් කරගෙන තීටහි අගය වෙනවා. නියත වේගෙන් යනවා කියනවනේ. නියත වේගෙන් යනවා නම් ප්‍රකර්ෂණ බලයට ප්‍රතිරෝධී බල සමාන වෙන්න ඕනේ. නියත වේගෙන් යනවා නම් ප්‍රකර්ෂණ ත්වරණයක් නැහැනේ. නියත වේගෙන් යනවා කියන්නේ ත්වරණයක් නැහැ. ත්වරණයක් නැත්තම් f සමාන m දැම්මාම ප්‍රකර්ෂණ බල වලට ප්‍රතිරෝධී බල සමාන වෙන්න ඕනේ. මම නිකන් මේකට මෙතන ජවය කියන්නේ h සමානයි pv නේ. එතකොට ජවය දැම්මොත් ජවය සමානයි ප්‍රකර්ෂණ බලය වතාවක් මෙතනත් ප්‍රවේගය මම v1 කියලා ගත්තොත් ජවය සමාන කරන්න පුළුවන් ප්‍රකර්ෂණ බලය වතාවක් ප්‍රවේගයට. මම ජවයක් දන්නවා ප්‍රකර්ෂණ බලයත් මේ ප්‍රවේගයක් දන්නවනේ. එතකොට මට මේක ජවය කියන්නේ 12 වැඩි කිරීම 10 3 සමානයි p1 වැඩි කිරීම v1 කියන්නේ 72 වැඩි කිරීම 18න් 5 මොකද තප්පරයට මීටර කරගන්න ඕනේ නිසා. හරිද? 12 සරක් 1යි 12 සරක් 6යි නේ. 12 සරක් 5 60යි 12 සරක් 6 72යි 6 වරක් 1යි 6 වරක් 3යි. එතකොට p1 එනවා මට 3 වැඩි කිරීම 10 3 බෙදීම 5 කියලා නේ. හරිද? ඒ කියන්නේ 30 බෙදීම 5 වැඩි කිරීම 10 2නේ. එතකොට p1 ගන්න පුළුවන් මට 6 වැඩි කිරීම 10 2. ඒ කියන්නේ 600යි නිව්ටන් නේ. p1 600යි නිව්ටන්. හරිද? ජවය සමානයි ප්‍රකර්ෂණ බලය වතාවක් ප්‍රවේගය දාලා මම p1 හොයාගත්තා. මෙන්න මේ වෙලාවේදී ප්‍රකර්ෂණ බලය. ඊට පස්සේ මම මේකට f සමානයි ma දාන්නවා. මේකට මම f සමානයි ma දැම්මොත් ma දාන්න මේ දිශාවට. හරිද? එතකොට උඩට තියෙන බල වෙන්නේ p1 යටට තියෙන බලය වෙන්නේ f ඍණ මේ mg ගේ සංරචකයක් කියනවනේ. මේක θ නම් මෙතන අනුව ඍණ θ මේක θ. එතකොට මෙතනින් එනවා mg sin θ සමානයි නියත ප්‍රවේගයෙන් යන්නේ. නියත ප්‍රවේගයෙන් යනවනම් m වතාවක්
ත්වරණයේ බිඳුවයි. ත්වරණයක් නැහැ නියත ප්‍රවේගයෙන් යන හින්දා. එහෙනම් අපිට P1 සමාන කරන්න පුළුවන් F ධන mg sin θ ටනේ. P1 කියන්නේ 600. 600 සමානයි F කියන්නේ 450යි. 450 ධන m කියන්නේ 500යි කිලෝග්‍රෑම් නේ. 500 වැඩි කිරීම 10යි sin θ. මෙතන මේ එක බිඳුවකට මේ එක බිඳුවකට එක බිඳුවක් කපා ගන්න පුළුවන්. හරිද? මෙතන තියෙනවා 5 වරක් 12, 5 වරක් 9, 5 වරක් 10. හරිද? එතකොට මට sin θ ගන්න පුළුවන්. 12 රින් 9 බෙදීම 100 කියලානේ. එතකොට මට sin θ ගන්න පුළුවන්. 3 බෙදීම 100 කියලානේ. එතකොට මට θ ගන්න පුළුවන්. sin inverse 3 බෙදීම 100 කියලානේ. ඕක නේද උත්තරේ? sin inverse 3 බෙදීම 100. නැත්තම් θ ගන්න පුළුවන්. sin inverse 0.03 කියලානේ. ඕකත් උත්තරේ. කරේ මොකද්ද? මෙතනදිත් කියනවා මේ ජවයේ 12යිලු ප්‍රකර්ෂණ බලය ජවයේ 12යිලු ප්‍රතිරෝධී බලය අහනවා. නියත ප්‍රවේගයෙන් යනවා කියනවනේ. එතකොට ඕකටත් F සමාන ma දැම්මොත් මේ මෙතෙන්ටත් ඕනනම් F සමාන ma දැම්මොත් මේ ප්‍රතිරෝධී බලයට නියත සමාන කියන්නේ ප්‍රකර්ෂණ බලය සමාන කරගන්න පුළුවන්. මෙතනදි කරේ ජවයේ සමානයි ප්‍රකර්ෂණ බලය වතා ප්‍රවේගය දාලා ප්‍රකර්ෂණ බලය හොයාගත්තා. නියත ප්‍රවේගයෙන් යනවා නම් ත්වරණයේ බිඳුවයි. ත්වරණයේ බිඳුවේ නම් ප්‍රකර්ෂණ බලයට ප්‍රතිරෝධී බල සමාන වෙනවා. හරිද? එහෙනම් ප්‍රකර්ෂණ බලය මේක නම් ප්‍රතිරෝධී බලය වෙන්නේ F. F වෙන්නේ ප්‍රකර්ෂණ බලයම තමයි. හරිද? එතකොට නැත්තම් මේකට x සමාන m දාලා a බිඳුව කරා මෙන්න මේක එනවා. ඒකම තමයි මෙතන මම ඔයාලට කරලා පෙන්නන x සමාන m දාලා a බිඳුව කරා. මොකද නියත ප්‍රවේගයෙන් යන නිසා. ඊට පස්සේ θ ගත්ත ගානට. එච්චරයි ඒ ගානේ තියෙන්නේ. හරි හතරවෙනි ගාන මේ ඒකේ කියනවා a කියලා මෙන්න මේකත් කියන්නේ a කියලා බලයක් තියනවා කියනවා පිහිටුම් දෛශිකය වෙන්නේ 3ක් ධන 4ක් j. ඒකේ බලය වෙන්නේ p 2ක් ඍණ j. මේ විදිහට මේ විදිහට බල සෙට් එකක් තියනවා කියනවා ඒ බල සෙට් එකේ සංප්‍රයුක්තය ax ධන by ධන c සමාන බිඳුව ආකාරයට තියෙනවා කියලා පෙන්වන්න කියනවා. ax ධන by ධන c සමාන බිඳුව ආකාරයට හොයන්න කියලා කියනවා. හරිද? එතකොට මේ a කියන දෛශිකයේ පිහිටුම් දෛශිකයේ a කියන බලයේ තියෙන්නේ පිහිටුම් දෛශිකය වෙන්නේ මේක. එතකොට 3ක් ධන 4ක් j. 3 4 තියෙන බලය වෙන්නේ 2ක් ඍණ j. එතකොට ධන නම් මේ පැත්තට ඍණ නම් i ධන නම් මේ පැත්තට i ඍණ නම් මේ පැත්තට j ධන නම් උඩට j ඍණ නම් යටට. එතකොට 2ක් යිනේ. එතකොට මේ පැත්තට 2යි ඍණනේ. ඍණ j කියන්නේ යටට 1යි. හරිද? a කියලා බලයක් තියෙනවා මෙතන. ඊට පස්සේ b කියලා ලක්ෂයක b කියන්නේ ඍණ i ධන 2ක් j. ඍණ i ධන 2ක් ඍණ i ධන 2ක් j කියන තැනදී i ධන 3ක් j කියලා බලයක් තියෙනවා. කියන්නේ මේ පැත්තට i 1යි මේ පැත්තට 3යි. එතකොට c කියලා ඍණ 3 ඍණ 2ක් j. ඍණ 3 ඍණ 2ක් j කියන්නේ මෙන්න මේ ලක්ෂෙදි තියෙනවා බලය ඍණ p වතාවක් 2ක් i ධන j නේ. හරිද? එතකොට මේක ඍණ වෙනවනේ ඔක්කොම. එතකොට ඒක නිසා 2ක් i ධන j කියලා මෙහෙට තිබ්බට ওই ටික ඍණ වෙනවා. ඒ කියන්නේ මේ පැත්තට ඍණ 2 යටට ඍණ 1. ඊට පස්සේ d කියලා බලයක් තියෙනවා i ඍණ 4ක් j කියන ලක්ෂයේදී. මෙතන 1 ඍණ 4. මෙන්න මේ ලක්ෂයේදී තියෙනවා i ධන 5ක් j. මේ පැත්තට 4ක් i ධන 5ක් j. හරිද? මේ පැත්තට 4යි මේ පැත්තට 5යි. මේ පැත්තට 4යි මේ පැත්තට 5යි. p 4ක් i ධන 5ක් j. හරිද? ඔය විදිහට බලයක් තියෙනවා කියලා කියනවා. ඊට පස්සේ කියනවා මෙන්න මේ බල සෙට් එකේ සංප්‍රයුක්තය ax ධන by ධන c ආකාරයට ගන්න කියනවා. හරිද? මොනවා කරන්නත් කලින් මම සංප්‍රයුක්ත මුළු සංප්‍රයුක්ත බලය හොයාගන්න මම බලන්න සිරස් බල සලකන්න. සිරස් බල සලකලා සිරස් බල සේරම මට ගන්න පුළුවන් නේ. මෙතනින් එනවා a වලින් එනවා ඍණ 1, b වලින් එනවා ධන 3, d වලින් c වලින් එනවා ඍණ 1, d වලින් එනවා ධන 5. ඒකට සමානයි ඍණ 2යි මෙතනින් එනවා 6ක් එනවානේ. 3යි 5යි කියන්නේ 8යි 8යි 6 8ෙන් 2ක් ගිහුවම 6යි. සිරසට තියෙනවා බලයක්
6ක් කියලා. හරිද? ඊට පස්සේ මේ පැත්තට මම බල සැලකුවොත් මේ පැත්තට තියෙනවා A වලින් තියෙනවා ධන 2. මේ පැත්තට B වලින් තියෙනවා ධන 1ක්, C වලින් තියෙනවා ඍණ 2ක්, D වලින් තියෙනවා ධන 4ක්. මේකට මේක කැපෙනවා. එතකොට මේ පැත්තට 5ක් කියලා බලයක් තියෙනවා. හැබැයි ඔය බල තිබ්බට මේ පැත්තට 5ක් I කියලා බලයක් තියෙනවා, මේ පැත්තට 6ක් J කියලා බලයක් තියෙනවා. හරිද? ඒ වුණාට ඔය බල තිබ්බට මම ඔය බල ක්‍රියා කරන බල සම්ප්‍රයුක්ත බලයේ මේ බල සෙට් එකට තුල්‍ය වෙන සම්ප්‍රයුක්ත බලය ක්‍රියා කරන්නේ කොතනින්ද කියලා මම දන්නේ නැහැ. ඒ තැන මම නිකන් මාක් කරගන්න සාධාරණව මෙන්න මේ වගේ තැනකින් ක්‍රියා කරනවා කියලා ගන්නවා. මෙතන x කියලා, මෙතන y කියලා ලක්ෂිකි. මේ පැත්තට 5කුයි මේ පැත්තට 6කුයි විදිහට ওই විදිහට ක්‍රියා කරනවා කියලා ගන්න. මෙන්න මේ සෙට් එක වෙනකොට දාන්න පුළුවන් තනි බලය ඔන්න ওই විදිහටම ක්‍රියා කරනවා කියලා ගන්න. ඊට පස්සේ කියනවා මේක ax ධන by සමානයි බිඳුව ආකාරයට ගන්න කියනවා. මම කරොත් මෙතන O කියන ලක්ෂය වටා මේ බල සෙට් එක විසින් නැති කරන කූර්ණය O කියන ලක්ෂය වටා මෙන්න මේ සම්ප්‍රයුක්ත බලෙන් නැති කරන කූර්ණයට සමානයි නේද? මේ බල සෙට් එකම ඇති කරන O වටා බල සෙට් එකම ඇති කරන කූර්ණය O වටා මේ බල සෙට් එක වෙනුවට දාන තනි බලය කියන්නේ මේ සම්ප්‍රයුක්ත බලෙන් ඇති කරන කූර්ණයට සමාන කරගත්තොත් සමානයි. ඔන්න ඕක සලකලා මට මේකට යන්න පුළුවන් කියලා තේරෙනවනේ. එහෙනම් මම කරන්නම්. O වටා බල පද්ධතියෙන් ඇති කරන කූර්ණය වාමාවර්ත මම සමාන කරන්නම් O වටා සම්ප්‍රයුක්තෙන් ඇති කරන කූර්ණයට. හරිද? එතකොට O වටා බල පද්ධතියෙන් ඇති කරන කූර්ණය මම සමාන කරගත්තොත් O වටා බල සම්ප්‍රයුක්තෙන් ඇති කරන කූර්ණයට මට මෙන්න මේකට එන්න පුළුවන්. හරිද? එතකොට මේ xy ඇසුරෙන් කැලලකුත් එනවනේ. ඊට පස්සේ මම O වටා බල පද්ධතියෙන් ඇති කරන කූර්ණ වාමාවර්ත අතට මම මුලින්ම A ලක්ෂය සලකුවොත් මේ පැත්තට අපි ගන්න දිශාවට විරුද්ධ දිශාවට තමයි මේ 1 කියන බලයෙන් ඉන්නේ. එහෙනම් ඍණ 1 වතාවක් 3. ඊට පස්සේ මේ දෙකෙන් ඉන්නේ ඒත් අපි ගන්න බලයට අපි ගන්න පැත්තට විරුද්ධ දිශාවට 2 වතාවක් මේ 2 කියලා බලයක් තියෙනවා ඕවටානි කියන්නේ ලම්බ දුර වෙන්නේ 4. 2 වතාවක් 4. ඒ හරි. B වලින් එන්නේ අපි ගන්න දිශාවට විරුද්ධ දිශාවකනේ. මේ මේකින් එන්නේ. එතකොට ඍණ 1 වතාවක් අපි ගන්න දිශාවට විරුද්ධ දිශාවට මේ 3 කියන බලයෙන් ඉන්නේ. මේ පැත්තට තියෙන්නේ. මෙතන තියලා මෙහෙම ගෙවුවොත් මේ පැත්තට තමයි එන්නේ. එහෙනම් අපි ගන්න දිශාවට විරුද්ධ දිශාවට 1 වතාවක් 3 ගන්න දිශාවට විරුද්ධ නිසා මම ඍණ දාගත්තා. මේකෙන් ඉන්නේ මේ 1 කියන බලයෙන් ඉන්නේ 1 වතාවක් ඍණ අපි ගන්න දිශාවට විරුද්ධ දිශාවට. ලම්බ දුර වෙන්නේ 2යි. ඊට පස්සේ බීත් හරි C සලකුවොත් C වලින් මේ 2 කියන බලයෙන් එනවා ඒත් 1 කියන බලයෙන් එනවා අපි ගන්න දිශාවට සමාන දිශාවට. එතකොට ධන 1 වතාවක් ඒකට ලම්බ දුර වෙන්නේ 3යි. ඊට පස්සේ මේ 2 කියන බලයෙන් එනවා ඒක එන්නේ අපි ගන්න දිශාවට විරුද්ධ දිශාවට ඍණ 2 වතාවක් ලම්බ දුර වෙන්නේ 2. ඍණ 2 වතාවක් 2 බීත් හරි සීත් හරි D තමයි දැන් ඕනේ. D වලින් එනවා අපි ගන්න දිශාවට මේ 4 කියන බලයෙන් එනවා අපි ගන්න දිශාවට සමාන දිශාවට. එතකොට ධන 4 වතාවක් 4 මේ 5 කියන බලයෙන් ඉන්නේ අපි ගන්න දිශාවට සමාන දිශාවට ලම්බ දුර වෙන්නේ 1යි. 5 වරක් සමානයි. ඕවට මේ දිශාවට සම්ප්‍රයුක්ත වෙන්නේ x වතාවක් 6යි x ඉන්නේ 6යි x පහෙන් ඉන්නේ අපි ගන්න දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවනේ ඍණ 5ක් y. එතකොට මෙතනින් එනවා ඍණ 3 ඍණ 8 ඍණ 3 ඍණ 2 ධන 3 ඍණ 4 ධන 16 ධන 5 සමානයි 6x 6x ඍණ 5ක් y. හරිද? එතකොට මේ ධන 3ට මෙතන ඍණ 3ක් කැපිලා යනවා. හරිද? එතකොට මේ 5ට මෙතන ඍණ 3යි ඍණ 2යි තුනම ඍණ 5ක් එදෙනවා මේ ධන 5ට එක කැපිලා යනවා. එතකොට එනවා ඍණ 8 ඍණ 4 කියන්නේ ඍණ 12 ඍණ 12 ධන 16 කියන්නේ 4යි. 4 සමානයි 6x ඍණ 5ක් y. අපිට කියන්නේ ax ධන by ධන 100 ආකාරයට කියන්නේ. එහෙනම් 6x ඍණ 5ක් y ඍණ 4 සමානයි 0. මේක තමයි සමීකරණය වෙන්නේ නේ. තේරෙනවනේ? සම්ප්‍රයුක්ත බලය උනේ 5ක්යි ධන 6ක් චේ. ඊට පස්සේ මම කරේ ඕවටා බල පද්ධතියෙන් නැති කරන ගුණය ඕවටා සම්ප්‍රයුක්තෙන් නැති කරන ගුණය.
ඊට පස්සේ ඕවට ඒ වලින් තියෙන්නේ මේ පහළට එක කියන බලයෙන් ඉන්නේ මෙහෙම පහළට මේ පැත්තට අපි ගන්න දිහාවට ප්‍රතිවිරුද්ධ. එතකොට ඒකට ලම්බ දුර හොයන්නේ මේක දික් කරගෙන ගියොත් මෙතන ඉඳන් තියෙන ලම්බ දුර වෙන්නේ 3යි. 3 වතාවක් 1. ඍණ ධර්ම ප්‍රතිවිරුද්ධ නිසා. මේ දෙකෙන් ඇති වෙන්නේ ප්‍රතිවිරුද්ධ දිශාවට මේ ලම්බ දුර වතාවක් 2. 4 වතාවක් 2. ඒ විදිහට තමයි අනිත්‍යවත් ආයේ. එක වතාවක් 3. එතන එක වතාවක් 3 B වලින් එක වතාවක් 3 මෙන්න මේ 3 කියන බලයට තියෙන ලම්බ දුර වෙන්නේ 1. තවදාත් 3. ඊට පස්සේ 1 කියන බලයට තියෙන ලම්බ දුර වෙන්නේ මේ 1 කියන බලයට තියෙන ලම්බ දුර වෙන්නේ 2යි. එක වතාවක් 2. ඊට පස්සේ C මේක ඇති වෙන්නේ අපි ගන්න දිශාවටම. එක වතාවක් ලම්බ දුර වෙන්නේ 3යි. මේ දුර 3යි. ඊට පස්සේ මේ දෙකෙන් ඇති වෙන්නේ ප්‍රතිවිරුද්ධ දිශාවට. ඍණ දෙක වතාවක් 2. ධන මේ 4න් ඇති වෙන්නේ අපි ගන්න දිශාවට. 4 වතාවක් 4. දැන් මේ 5න් ඇති වෙන්නේ අපි ගන්න දිශාවට. ලම්බ දුර වෙන්නේ 1යි. 5 වතාවක් 1 සමානයි. අපි ගත්තේ මෙහෙම මේ විදිහට. එතකොට x ගෙන් ඇති වෙන බලය අපි ගන්න දිශාවටම 6ix ඍණ 5. ඊට පස්සේ y ගෙන් ඇති වෙන්නේ ප්‍රතිවිරුද්ධ දිශාවට. ඒක නිසා ඍණ 5ක් වගේ. ගුරුනේ. ඊට පස්සේ මෙන්න මේ උත්තරේ එනවා ගන්නට. හරි. උත්තරයි ඉතින්. හරි. පස්වෙනි ගාන. මේ ඒක කියනවා දිග k හා දිග nk වන තන්තු දෙකක් මගින් w භාරයක් එකම තිරස් මට්ටමක දිග k එකක දිග k ලු අනිත් එකේ දිග nk. හරිද? මේ විදිහට තන්තු දෙකක් අරගෙන ওই තන්තු දෙක එකම තිරස් මට්ටමක කියන්නේ තිරස් මට්ටම එකම වල ඒ තන්තු දෙක අතර දිග කියන්නේ ওই දෙක සෙට් කරලා තියෙන තැන් දෙක අතර දිග k වතාවක් 1 ධන n වර්ගයේ වර්ගමූලයලු දුරක පරතරයක් වෙන ලක්ෂ දෙකකින් එල්ලා ඇත. තන්තුවල ආතිශයන්. හරිද? මේ ලක්ෂ දෙක අතර පරතරය මෙන්න මේකලු. ඊට පස්සේ මෙහෙම තන්තු දෙකකින් අංශුවක් එල්ලලා තියෙනවා කියලා කියන්නේ. හරිද? W කර අංශුවක් එල්ලලා තියෙනවා කියන මෙහෙම තන්තු දෙකකින් තන්තු දෙක එකිනෙකට වෙනස් නේ. ඒක නිසා මම මේකේ ආතති වෙනස්. T1 T2 කියලා මාක් කරගන්න. කොහොම දෙයක් නේද කියන්නේ? හරිද? කොහොම දෙයක් නේද කියන්නේ? ඔකට රූපයක් ඇඳගත්තොත් දිග k හා දිග nk වන තන්තු දෙකක් මගින් w බර අංශුවක් ගැට ගහලා තියනවා කියනවනේ මෙහෙම. හරිද? මෙහෙම දෙයක් නේද කියන්නේ? ඔකට රූපයක් ඇඳගත්තොත් මෙන්න මේ මෙන්න මේ දෙක අතර දුර k වතාවක් වර්ගමූල 1 ධන n වර්ගයලුනේ. හරිද? මේ තන්තුවේ දිග මම k කියලා ගන්න. මේ තන්තුවේ දිග nk කියලා ගන්න. දිග වැඩි එක nk කියලා ගන්න. දිග අඩු එක k කියලා ගන්න. හරිද? එතකොට මේ තන්තු එකිනෙකට වෙනස් නේ. එතකොට මම මේකේ ආතතිය T2 කියලා මාක් කරගන්න. මේකේ ආතතිය මම T1 කියලා මාක් කරගන්න. හරිද? මේක පොඩි ත්‍රිකෝණයක් නේද? මේ ත්‍රිකෝණය දැක්කම මොකද හිතෙන්නේ? නිකන් මේ මෙතන මේ තන්තු දෙක අතර පරතරේ k වතාවක් 1 ධන n වර්ගය. k nk. නිකන් මේ පාද දෙක මේකට පයිතගොරස් කැලලක් ඇවිල්ලත් වගේනේ. මේ දෙකේ මේ පාදයේ වර්ගය දන මේ පාදයේ වර්ගයේ වර්ගමූලය නේද මෙතන තියෙන්නේ මේ. k වර්ගය දන n වර්ගයේ k වර්ගයේ වර්ගමූලය නේ මේ තියෙන්නේ. ඒ කියන්නේ k එකක් ඉස්සරහට එනවනේ 1 ධන නේ. ඕකේ වර්ගමූලය කියන්නේ k වතාවක් 1 ධන n වර්ගයේ වර්ගමූලය නේද? මේ තියෙන්නේ ඒකනේ. අම්මඩ සිරිය කියන්නේ මේ පයිතගොරස් නේ. එහෙනම් මේ දෙක අතර කෝණය අංශක 90යි නේ. මේ දෙක අතර කෝණය අංශක 90යි නේ. එයාලා අහන්නේ මොකද්ද අපි? අහන්නේ මේ ලක්ෂ දෙකකින් එල්ලා ඇත. මේ දිගවල දීලා තියෙද්දි මෙන්න මේ පොයින්ට් එක ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක තමයි මේ ගානේ පොඩි පොයින්ට් එකකට තියෙනවා නම් තියෙන්නේ. පරතරයකින් පිට ලක්ෂ දෙකකින් එල්ලා ඇත තන්තු වල ආතතිස වෙන්න කියනවා. ඒ කියන්නේ T1 T2 නේ හොයන්නේ කියන්නේ. T1 T2 නේ හොයන්නේ කියන්නේ. මම නිකන් දාගන්නම් මේක A මේක B C කියලා. ඒ කියන්නේ මට ABC කියන්නේ විජිකෝණී ත්‍රිකෝණයකනේ. විජිකෝණී ත්‍රිකෝණයක් වෙනවානේ. මම මෙතන කෝණේ θ කියලා ගත්තොත් මෙතන කෝණය මොකද්ද?
මෙතන කෝණය වෙනවා 90 ඍණ තීටානේ. මෙතන කෝණය වෙනවා 5 බෙදීම 2 ඍණ තීටා වෙනවානේ. මෙතන කෝණය. හරි. මම මෙතනින් තිරස් විභේදනයක් දැම්මොත් මට ගන්න පුළුවන් T2 මෙතන 90 ඍණ තීටා නම් මෙතනත් 90 ඍණ තීටා. හරිද? මෙතන තීටා නම් මෙතනත් තීටා. ඒකාන්තර කෝණය. T2 cos 90 ඍණ තීටා. ඒ කියන්නේ T2 sin තීටා සමානයි T1 cos තීටා නේ. ඔහම සම්බන්ධයක් එනවා නේද? T2 sin තීටා සමානයි T1 cos තීටා. T1 විභේදනය කරපුවම T1 cos තීටා සමානයි T2 sin තීටා. මෙතන ඉන්නේ T2 cos 90 ඍණ තීටා. ඒ කියන්නේ T2 sin තීටා. හරිද? මෙහෙම එකක් එනවා. මම ඔබට සිරස් විභේදනයක් දැම්මොත් මට ගන්න පුළුවන් T1 sin තීටා ධන T2 sin 90 ඍණ තීටා කියන්නේ cos තීටා නේ. T2 cos තීටා සමානයි W. හරිද? ඔහොම එකක් එනවා මට. හරිද? මට මේක මං එක සමීකරණය කියලා ගන්නවා. මේක දෙක සමීකරණය කියලා ගන්නවා. මට පුළුවන් එක සමීකරණය අරගෙන T2 උක්ත කරගත්තොත් මට ලියන්න පුළුවන් T1 cos θ බෙදීම sin θ කියලා ලියන්න පුළුවන් නේ. මම ඔක දෙකට ගිහින් ආදේශ කරගත්තොත් මට ලියන්න පුළුවන් T1 sin θ ධන T2 වෙනුවට මම දානවා T1 cos θ බෙදීම sin θ. තවත් cos θ මෙතනින් ගුණ වෙනවා. එතකොට මේක වෙන්නේ cos වර්ග θ නේ. සමානයි W. මම sin θ පොදු හරයක් විදිහට ගත්තොත් ඒ පොදු හරය අරන් මේ පැත්තට ගුණ කරගත්තොත් මෙතන W sin θ සමානයි T1 sin වර්ග θ ධන cos වර්ග θ කියලා එකක් එනවා නේ. කියන්නේ එකයිනේ. මම ඔක නිකන් පෙන්නන sin වර්ග θ ධන cos වර්ග θ. බෙදීම මෙතන sin θ එකනේ එන්නේ. ඔක මම මේ පැත්තට අරන් ගිහුවාම මේ W sin θ සමානයි T1 කියලා එකක් එනවා. හරිද? එතකොට මට T2 ගන්න පුළුවන්. T2 කියන්නේ T1 cos θ බෙදීම sin θ නේ. T1 කියන්නේ W sin θ. cos θ බෙදීම sin θ නේ T2. T2 ගන්න පුළුවන්. මෙන්න මේකට මේක කැපිලා යනවා. W cos θ කියලා T2 වෙනවා නේ. T1 වෙනවා W sin θ කියලා. T2 වෙනවා W cos θ කියලා. මම sin θයි cos θයි හොයාගත්තා නම් වැඩේ උඩේ. sin θයි cos θයි හොයාගත්තා නම් වැඩේ උඩේ. ඉතින් බා මෙතන තියෙන්නේ මේ ඍජුකෝණී ත්‍රිකෝණයක් නෙමේක මේ. මේක ඍජුකෝණී ත්‍රිකෝණයක්. මෙතන කෝණය 90යි. මේ කෝණය θ. මෙතන පාදයේ දිග k වතාවක් එක දන n වර්ගයේ වර්ගමූලය. මේක nk. මේක k. හරිද? මේ දැන් ඉතින් මේකේ sin θ ලියන්න පුළුවන් නේ. sin θ කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කාරණය. මේකනේ කාරණය වෙන්නේ. ඉතින් බා sin θ වෙන්නේ මේ. sin θ වෙන්නේ nk බෙදීම k වතාවක් එක දන n වර්ගයේ වර්ගමූලයෙන් මේ k ට k කැපිලා යනවා. cos θ වෙන්නේ මොකද? cos θ වෙන්නේ බද්ධ පාදයේ බෙදීම කාරණය. ඒ කියන්නේ මේක k නේ. k බෙදීම k වතාවක් එක දන n වර්ගයේ වර්ගමූලය මේ k ට k කැපිලා යනවා. කියන්නේ cos θ වෙන්නේ එක බෙදීම එක දන n වර්ගයේ වර්ගමූලය නේ. හරිද? එහෙනම් මට ලියන්න පුළුවන් T1 සමානයි W sin θ වෙනකොට මේක දානවා. W n බෙදීම එක දන n වර්ගයේ වර්ගමූලය. T1 හරි. T2 මට ලියන්න පුළුවන් T2 කියන්නේ W cos θ නේ. W cos θ වෙනකොට මේක දානවා. W බෙදීම එක දන n වර්ගය. උත්තරය නානේ. එයාලා දීලා තිබ්බ සංකේත ඇසුරෙන්මත් එනවා. k කැපිලත් එනවා නේ. k කැපිලත් එනවා. T1 T2 හෙව්වා. මොකක්ද වෙලේ? කරේ තිරස් දැම්මා. තිරස් දාලා ඒ දෙක අතර සම්බන්ධතාවයක් ගත්තා. මගේ පතේට මම කෝණයක් මාක් කරගත්තා. ඒ කෝණය මාක් කරගෙන ගත්තට පස්සේ කෝණය ඇසුරෙන් තමයි උත්තර ටික ආවේ. එහෙනම් මම මේ කෝණය අයින් කරගන්න sin cos පාරක් දෙන්නවා. වැදගත්ම දේ මෙතන මේක පයිතගරස් ප්‍රමේය පයිතගරස් ප්‍රමේය වැටෙනවා කියන එක. ඒකෙන් තමයි අපිට ත්‍රිකෝණමිතික අනුපාත වලට යන්න පුළුවන්. එතකොට තමයි මේක පයිතගරස් යනවා කියලා තේරෙන්නේ නේ. ඉතරයි ගාන්ති. එවැනි ගානක් ඒකේ කියනවා p දෛශිකය ලම්බ කයිලෝ k දෛශිකය කියලා තියෙනවා.
ඊට පස්සේ A B C කියන දෛශිකවල පිහිටුම් දෛශික මේ විදිහට දීලා තියෙනවා. මම පිහිටුම් දෛශික දාගත්තා O ලක්ෂය ඇසුරෙන්. එතකොට OA සමානයි ඍණ P ධන 5යි Q කියලා කියලා තියෙනවා. B දෛශිකයේ පිහිටුම් දෛශිකය කියන්නේ OB සමානයි 8යි P ඍණ 3ක් Q කියලා කියලා තියෙනවා. OC දෛශිකයේ OC දෛශිකයේ පිහිටුම් දෛශිකය 2ක් P ධන 7ක් Q කියලා කියලා තියෙනවා. AC දෛශිකයේ ලම්බකය නම් BC දෛශිකයට මෙන්න මේක බව පෙන්වන්න කියනවා. AC දෛශිකයේ ලම්බකය නම් BC දෛශිකයට අපිට ගන්න පුළුවන් දත්තය මොකද්ද? AC θ BC සමානයි බිඳුවයිනේ. ඒ කියන්නේ මේ AC θ BC කියන්නේ AC මාපාංක BC මාපාංක cos දෙක අතර කෝණය 90යිනේ. ෆයි බෙදීම 2 සමානයි AC θ BC නේ. එතකොට මෙතන cos 90 කියන්නේ බිඳුවයිනේ. එහෙනම් AC θ BC සමානයි බිඳුව වෙනවානේ. AC දෛශිකයයි BC දෛශිකයයි අතර තිගුණිතය ගන්නවා කියන්නේ AC මාපාංක BC මාපාංක දෙක අතර කෝණය cos දෙක අතර කෝණය අංශක 90යි ලම්බකයිනේ. එහෙනම් AC θ BC මෙතන බිඳුව වුණොත් මෙන්න මේක සම්පූර්ණ එක බිඳුවක් වෙනවා. එහෙනම් AC θ BC බිඳුවයි. මෙන්න මේ තියෙන දත්තය ගන්න පුළුවන් නේද? AC දෛශිකයේ BC දෛශිකයට ලම්බකයි නම් අපිට මෙන්න මේ දත්තේ ගන්න පුළුවන්. අපි දැන් AC දෛශිකයේ හොයාගෙන BC දෛශිකයේ හොයාගෙන ওই දෙක අතර තිත්ගුණිතය ගත්තොත් මෙන්න මේ උත්තරේ එයි අපිට. එහෙනම් අපි AC දෛශිකයේ හොයාගන්න නම් AC අපි ලියාගමු පිහිටුම් දෛශික ඇසුරෙන්. AC ලියන්න පුළුවන් මට AO ධන OC කියලා. AO වෙන්නේ P ඍණ 5ක් Q ධන OC වෙන්නේ 2ක් P ධන 7ක් Q. එතකොට එනවා 3ක් P ධන 2ක් Q කියලා AC දෛශිකේ. BC දෛශිකය මට ගන්න පුළුවන් BO ධන OC කියලා. BO වෙනවා ඍණ 8ක් P ධන 3ක් Q ධන OC වෙනවා 2ක් P ධන 7ක් Q. එතකොට එනවා ඍණ 5ක් P ධන 10ක් Q කියලා. BC දෛශිකේ. හරිද? මං AC θ BC නේ මට ගන්න ඕනේ. එහෙනම් AC θ BC කියන්නේ 3ක් P ධන 2ක් Q වැඩි කිරීම ඍණ 5ක් P ධන 10ක් Q නේ. නෑ සෝරි මෙතන මේ ඍණ 6ක් හොඳයි. ඍණ 6ක් P ධන 10ක් Q. මේ ඍණ 8යි P ධන 2යි P කියන්නේ ඍණ 6ක් Q. ඍණ 6ක් P ධන 10ක් Q සමානයි බිඳුවයි. දැන් මේක ගත්තොත් 3 වරක් 6 18ක් P θ P. ඊට පස්සේ 3 වරක් 10 30ක් P θ Q. දෙවරක් 6 ඍණ 12ක් P θ Q. දෙවරක් 10 20ක් Q θ Q සමානයි බිඳුවයි. මේ P θ Q කියන්නේ මොකද්ද? P θ Q බිඳුවයි නේද? P දෛශිකය ලම්බකය නම් Q දෛශිකයට එහෙනම් P θ Q බිඳුවයි නේ. එහෙනම් මේක ශනික බිඳුව වෙනවානේ. P දෛශිකයේ ලම්බකය නම් Q දෛශිකයට P θ Q බිඳුවයි. මොකද AC දෛශිකයේ BC දෛශිකයට ලම්බකය නම් AC θ BC බිඳුව වෙනවා කියලා දත්තයක් ගන්න පුළුවන්. ඒ දත්තය ගත්තේ මෙන්න මේක ඇසුරින්. මොකක් හරි දෛශික දෙකක් අතර තිත්ගුණිතය කියන්නේ ඒ දෛශිකයේ මාපාංක දෙකේ ගුණිතය ආය cos ඒ දෛශික දෙක අතර කෝණය. එතකොට P θ Q කියන්නේ P දෛශිකයේ මාපාංකය වතාවක් Q දෛශිකයේ මාපාංකය වතාවක් PQ දෛශික දෙක අතර කෝණය. PQ දෛශික දෙක ලම්බකයි නම් ඒ දෛශික දෙක අතර කෝණය අංශක 90යි. එහෙනම් අංශක 90 මෙතන දාගපුවා බිඳුව වෙනවා. එහෙනම් P θ Q බිඳුවයි. මෙතනත් බිඳුවයි මෙතනත් බිඳුවයි. එහෙනම් මෙතන එනවා ඍණ 18යි. P θ P කියන්නේ P මාපාංක වර්ගනි. ධන 20ක් Q මාපාංක වර්ග සමානයි බිඳුවයි. මෙතන කපා ගන්න පුළුවන්. දෙවරක් 10යි. දෙවරක් 9යි. එතකොට මම මේ 9ක් ඍණ 9ක් P වර්ගයේ මේ පැත්තට ගෙනියුවොත් මට එනවා ඍණ 9ක් P වර්ග මාපාංක සමානයි 10ක් Q වර්ග මාපාංක කියලානේ. එයාලා පෙන්නන්නේ කියපු උත්තරේ එනවනේ. 9ක් P වර්ග P මාපාංක වර්ග සමානයි 10ක් Q මාපාංක වර්ග කියලා උත්තරේ එනවා ගන්නට. තේරුණානේ? දැන් AC දෛශිකයේ BC දෛශිකයේ ලම්බකය කියන්නේ AC θ BC සමානයි බිඳුවයි කියන දත්තය ගන්න මෙහෙමයි. AC දෛශිකයේ BC දෛශිකයේ ලම්බකය කියන්නේ AC θ BC කියන්නේ මොකද? AC θ BC කියන්නේ AC මාපාංක
BC මාපාංක cos AC දෛශිකයයි BC දෛශිකයයි අතර කෝණය. AC දෛශිකය BC දෛශිකය අතර කෝණය cos 90. මේ 90. එහෙනම් මෙතනින් එනවනේ බිංදුව. cos 90 කියන්නේ බිංදුවයි. එහෙනම් මේක බිංදුව එනවනේ. එහෙනම් AC දිද BC බිංදුව කියන දත්ත ගන්න මෙන්න මෙහෙම. හරිද? ඊට පස්සේ මේ PQ බිංදුව වෙනවා කියන දත්ත ගන්නත් පුළුවන්. P තිත Q බිංදුව වෙනවා කියන දත්ත ගන්නත් පුළුවන්. මොකද P දෛශිකයේ ලම්බකයි Q දෛශිකයට කියලා කියලා තියෙන නිසා. ඒකවල මෙන්න මේ උත්තරේ එනවා ගානට. ඉතරයි ටිකේදී